ගයත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක්. වරින් වර සමාජ මාධ්‍ය ඇතුලේ කතා මවන ගයත්‍රි ඔන්න ආයෙත් කරලියට ඇවිල්ලා. ඒ අය ඉන්ටර්විව් එකක කියන කතා වගේකුත් එක්ක. ඉතින් වීඩියෝ බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ගයත්‍රි ඩයස් කියන්නේ කලාලෝකේ තරුවක් විතරක්ම නෙමෙයි. ඇය බිනිඳක් වගේම දෙදරු මවක්. ඒ වගේම ඇය හරි අපූරු සුන්දර රූසප්පුවකට හිමිකම් කියන කාන්තාවක්. වයසින් නම් කොයි තරම් කල් ගෙවුණත් ඇගේ සුන්දරත්වය නම් කිසි අඩුවක් නැහැ. ගයත්‍රි ඩයස් කිව්වම ඉතින් නොදන්න කෙනෙක් නැහැනේ. ඇයගේ විවාහ ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ විවිධ කාරණා වරින් වර සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහට ලක් වුණා. ඒ වගේම ඇය චන්න පෙරේරා සමග තිබුණු කසාද ජීවිතයෙන් අයින් වෙලා ගෙවුණු කාලෙත් ඒ වගේම ඇයට තිබුණා කියන විවිධ සම්බන්ධතා ගැනත් කතා බහට ලක් වුණා. අනුජ් රණසිංහත් එක්කත් සම්බන්ධයක් තිබුණා කියලා කතාවකුත් ගියා. කොහොම නමුත් ඇය පළමු කසාදෙන් වෙන්වීමෙන් පස්සේ කසාද ජීවිතයකට ගියේ නැහැ. ඉතින් පසුගියදා YouTube වැඩසටහනකදී ඇය ඇගේ ජීවිතය ගැන අමුතු කතා කිහිපයක් කියනවා. ඇය කසාද බඳින්නේ අවුරුදු 17න්. පුදුම හිතන කතාව තමයි ඇය කසාද බැඳලා තියෙන්නේ ඉන්න ගෙයක් නොතිබුණ නිසා. ඒ වගේම ඇයට ඇගේ කියලා පවුලක් නොතිබුණ නිසා. ඉතින් පොඩි කාලේ ඉඳලා දුක් විඳලා කටු කාගෙන ඉන්න අතරේ ඇය අඩු වයසින්ම කසාදයකට ගියේ ඒ දුක නැති වෙයි කියන විශ්වාස නිසා. ඒ වගේම විවාහ ජීවිතයට ගියත් ඒක අසාර්ථක වීම ගැනත් ඇය කියනවා. ඒත් ඒ ගැන ඇයට වර්තකාරී හැඟීමක් නැති බවත් ඒ සියල්ල ඒ විදිහට බාරගන්න බවත් තමයි ඇය කියන්නේ. තවත් පුදුම හිතන කතාවක් ඇය කියනවා. ඒ තමයි ඇයගේ දෙවෙනි දරුවා මේ ලෝකෙට ගේන තීරණය ඇය කසාද ජීවිතේ රැකගන්න දරපු උත්සාහයක් කියලා ඇය කියනවා. ඒ විතරක් නෙමෙයි කිසිම විදිහකින් නැවත කසාද ජීවිතයකට යන්නේ නැති බවත් ඇය කියනවා. එම වැඩසටහනේ ගයත්‍රි මෙහෙම කියනවා. පිරිමියා මොන දේ කරත් දරුවන්ට ආදරේ. පිරිමින්ගේ තියෙන හොඳම ගතිගුණය මන් දැකලා තියෙන්නේ පියෙක් හැටියට විතරමයි. ආදරය කරන පිරිමියෙක් හැටියට නෙමෙයි. මිනිසුන්ගේ ජීවිතවල සිද්ධ වෙන දේවල් හරි පුදුමයි නේද? ගයත්‍රිගේ ජීවිතෙත් සිදුවීම් ඒ වගේ. ඒත් ඇය ඒ කිසිම දෙයකින් පසුබහින්නේ නැතිව මේ වෙද්දි Tamanගේ දරුවෝ දෙන්න එක්ක සතුටින් ජීවත් වෙනවා කියලායි ඇය කියන්නේ. ඒ කියන්නේ ගයත්‍රි කියන්නේ හුඟක් හිතාය ගෑණියක් තමයි. ඉතින් වීඩියෝ එක බැලුවා නම් මේ වගේ දේවල් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.